අවසානද? අවසානයි සර්. මාළු පහක් තියෙන තියෙන්නේ. චන්දන? සර් චන්දන? සර් වෙලාව කීයේ චන්දන? 7:25යි. දැන් පයින්නේ කොටුවා හරි අප්පාඩමක් ඉගෙන ගමු නේද ඒක ඊයේ මට මතකයි ඔස්මන් උදාහරණ මම දුන්නා ඊයේ එක්තරා සතෙක් කියන වාක්‍ය තුනක් ලියන්න ඉන්නේ කියලා මේකලු ටික නැහින්න කිව්වා නම් ගිරවා කෙල පාටයි ඌට හෙටක් ඇත අපිට හෙටක් මේකලින් මොකක්ද ඔය? ඈ? මේ මොකක්ද? නෝට් එකේ පාඩම් කරනවා. කොහොමද නායකයා බලපන් මොකක්ද අර කියලා අන්න අර කියනවා. නෑ ගන්න. ඒක ගන්න. මේකේ තාමර ප්‍රශ්නේ තියෙනවා. නෑ තියෙනවා. ඔය ගැන ගන්න එකේ කියලා මේ විදිහට තියෙනවා ගල්පන්. මං කියන්න සර්. ඔව් කියන්න බලන්න. දලදා සමිඳු පීනයි. දලදා සමිඳු පීනයි නෙමෙයි දලදා සමිඳු පිහිනයි. තව එකක් තියෙනවා. හොඳ ව්‍යාකරණ. ඔව්. ඔබේ ලපයට මෙන්න මගෙන් පළතුරු. කොටලා ලියන ලියුමක් මේ ඇවිල්ලා තියෙන විදියට මට පේන විදියට. තව තියෙන්න ඕන ඕකේ රස කෑලි. අය නෑ සර්. තියෙනවා. මොකද මම නොලියපු අය. සර්, ඔව් මං කියන්නේ සර් තව ටිකක් ඉස්සරහට ඇවිල්ලා කිව්වනම් නේද හොඳ? සර් දයියා පුරාලා
අයියා කූර වෙලා නෙමෙයි දෛවය ක්‍රූර වෙලා. තව එකක් ඇති තව දෙක තුනක් ඇති. සර් මම එකක් කියන්නද? ඔව්. සර් මම කියන්නේ සර් අපේ පුස්නේ ඔව් අපේ පුස්නේ. ගමේ අය ඔව්. ටක ටක බලනවා. අපේ ගමේ අය ටික ටික මේක දන්නවා කියන එකයි මේ ලියන්න හදලා තියෙන්නේ. තව කියන්න බලන්න තව. සර් මේක තමයි නියම එක. ආයි ඉතින් හිනා කාලා මැරෙනවා. උඹ කොහොමද නියම එක තමයි. ඔව්. මගේ අලය ටක ටක මෝරයි. අම්මා දැනගත්තොත් ලොඩේ. අම්මා දැනගත්තොත් තමයි ලොඩේ කියන්නේ ලෙඩේ කියන එකට ඔය. ඔයාට නම් පුස්නියක් නැහැ. සරලයි. කවුද කොලියලා තියෙන්නේ? පන්ති අනංගය. ඒ කියන්නේ කොලි නෑ. කොලි. ඈ? කොයි කොල කෑල්ල? ඒ කොල කෑල්ල කො? ඔය සෙලගම තියෙන්නේ මේක මේ ලියුමක් ලියනකොට එක්කෝ හරි ව්‍යාකරණ ටික ලියපන්. යකෝ ගෑනලා මේකේ හදවත ගන්නකොට හොඳ දැනුගත් එකෙක් වෙන්න එපාය. එහෙම නැත්නම් මැට් එකට හම් වෙන්නේ මැට්ටියක්ම තමයි. ඒ නිසා ඔයිලින් කරත්තට බර පටවල ඇදගෙන යන්න පුළුවන් ගොන්නාම්බෙක් වෙන්න එපාය. මේක ගොන්නාම්බටත් අන්තිකෙක් මේක ලියලා තියෙනවා අවසානෙට මේකගේ නම හැබැයි කොලින් මේක ලියලා තියෙනවා මට කෙලින්. කල්පනා කරා චාරිකාවක් යන්න තීරණය කරා තමයි. හැබැයි ඔයාලා දෙන්න චාරිකාව ගැන සාකච්ඡා කරනකොට පන්තියේ හිටියද? නෑ සර් යාළුවා ආවේ නෑ. ඒ වුණාට කියන්නේ යන් කියලා. එහෙම චාරිකා ආවට ගියාට යන්න බෑ. කොහොම යන්න බෑ. වාඩි වෙන්න සියලු දෙනා. අයියෝ මේ මහන්සි මේ ගත්ත අලුත් ඒවා අරගෙන රයිට්. ඔව් දැන් අලුත් එකක් වදිනවා කියලා ආරංචි. වාඩි වෙන්නකෝ. ආදේ සර්. ඔව්. මේ අවසාන පෑලිය ලව් කරනවා
පිළිබඳව මට වචනයක් කියන්න හැකි. එහෙම කරන්න බං සෞඛ්‍යමත් අය. අන්න හැබැයි මේ සත්ත්ව ලෝකයේ සියලු දෙනාම ඔය මත ජීවත් වෙනවා. අපේ පන්තියේ රසාදරේ ගොඩක් සෞඛ්‍යමත්. එයා තමයි සෞඛ්‍යමත් මෙන්න මගේ පාඩම. දැන් පාඩම පටන් ගන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා මම හොස්ටින්. ඔස්මන් පුතා. ඉස්සෙල්ලම කියන්න බලන්න. සෝකරි ගොඩ බෑවේ කොහාටද කියලා. සර් මම කියන්න. ඔව් කියන්න. පුක්කලමෙන්